යාළුවනේ මේ තියෙන්නේ කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය. එහෙම නැත්නම් කොළඹ අනුරාධපුරයේ ප්‍රධාන මාර්ගය. මේ තියෙන්නේ මාතම්පේ බෝඩරේ. මේ තියෙන්නේ මාතම්පේ බෝඩ් එක. මේ මාතම්පේ බෝඩ් එක. මම මේ ඉන්නේ අවුගහක් යට. මම මේ අවුගහ ගැන විස්තරයක් කරන්න තමයි ඔබ යන්නේ. මේ අවුගහ. මේ අවුගහේ හෙවන මිනිස්සුන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න මේ අවුගහේ තියෙන හෙවන මෙතන. ඒ වගේම මේක දෙහි ගහකින් කරන වැඩ මේ අවුගහෙන් කරනවා. ඒ කියන්නේ අවුගහෙන් වනේ මේ අහු ගෙඩියෝ. දෙහි ගන්නවානේ පොඩි විල කරන්න. මේ පොඩි විල කපන්න කරන්න වගේ මේ තියෙන්නේ අහු ගෙඩි. මේ අහු ගෙඩි ගන්නවා පොඩි විල කපන්න, හෝනියන් කපන්න. ඒ වගේ අපල දුරු වෙන්නත් මේවා ගන්නවා. හින්දු කෝවිල් වල මේවා එල්ලනවා. අපල දුරු වෙන්න, ඇස්වහ කටවහ නැති වෙන්න, මිරිස් කරල් එල්ලලා ඒ වගේ කරනවා. දෙහි ගෙඩිය කරන දේම කෙරුවට දෙහි අපි ගන්නවනේ කෑම බීම වලට. දෙහි වලට සමාන කරන්න බෑ මේක. මේක අපි කෑමට බීමට ගන්න නෑනේ. දෙහි ගෙඩියේ තියෙන කරන්න පුළුවන් දේවල් මේකෙන් කරන්න බෑ කියන්නේ අපි මේවා ගන්න නැති. හැබැයි සමහරු බඩේ කැක්කුමට අර්ශ සමහරුවට මේ කොළ වලවල කනවා කියනවා. ඒක ඇත්තද මොකක්ද මන් දන්නේ. මේ තියෙන අවුගස්. හැබැයි අවුගස් කොච්චර තිබුණත් මේ වගේ විශාල ගෙඩි හැදෙන්න දකින්නේ කලාතුරකින්. දැන් මේ ගහේ ගෙඩි තියනවා සෑහෙන්නේ. මේ ගහේ ගෙඩි තියලා හැමතැනම තියෙනවා. මෙහෙම ගෙඩි හැදෙනවා අඩුයි. සමහර වෙලාවට. අවුගස් තිබුණාට ගෙඩි කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේක තමයි අවුගහේ විස්තර. හරියට මේක අවුගහක් නෙමෙයි යක්ෂ ගහක් කිව්වා නම් හරි. මොකද එච්චරට මේ ගෙඩිය ගන්නවා